අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ අපි කොහොමද ලේසියෙන්ම YouTube thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේකට ඔයාලගේ ChatGPT app එකට යන්න ඕනේ. නැත්නම් Google එකට ගිහිල්ලා ඔයාලට ChatGPT කියලා search කරලා යන්න පුළුවන් ඒ site එකට. ගිහිල්ලා ඔයාලගේ email එකක් දීලා log වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට ChatGPT එකට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඉන්නේ. මෙතන මේ ask anything කියලා තියෙන්නේ. අන්න එතන ඔයාලා දැන් ටයිප් කරගන්න ඕනේ. ඔයාලට හදාගන්න ඕනේ ඉමේජ් එක. ඒ ගැන විස්තරයක් දාන්න තියෙනවා මෙතන. මම දාන්නේ YouTube thumbnail එකක් හදන්න ඕනේ හින්දා YouTube thumbnail එකක් හදන්න. මේක ඒ කියන්නේ අපි නිකන් කතා කරන විදිහට සිංහලෙන් ටයිප් කරලා අපිට හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් ඒ වගේ හදාගන්න. මුලින්ම දුන්න YouTube thumbnail එකක් හදන්න කියලා. ඊට පස්සේ thumbnail එකට අපි දාන වචන ටික හදාගන්න යන්නේ. ඒකට දානවා YouTube thumbnail එකක් ලේසියෙන්ම හදාගන්නේ මෙහෙමයි කියලා තමයි මම thumbnail එක හදන්න යන්නේ. ඔයාලා හදන thumbnail එකට අදාළව වචන දානවා නම් ඒ වචන ටික මේ වගේ ටයිප් කරලා ඒ වචනේ ඒ කියන්නේ මුල සහ අග ඩබල් අර කොමා ලකුණු තියෙන්නේ අන්න ඒව දාගන්න. මෙන්න මේ විදියට. හරි එහෙම ටයිප් කරලා පස්සේ මම තව ටිකක් මෙහෙම ටයිප් කරගන්නවා. මේ විදියට සිංහලෙන් හදන්න කියලා වචන දාලා ඔයාලට හදාගන්න ඕන විදිය මෙතනට කියලා ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ තව මම දානවා ඒ වගේම දකුණු කළු විදියට ස්ටිකර් සහ ඉමේජ් එකතු කරන්න කියලා. ඔයාලත් ඔයාලගේ thumbnail එක හදද්දී ඒකට අවශ්‍ය කරන මොනවද දාන්න තියෙනවා නම් ස්ටිකර් ඉමේජ් එහෙම ඔයාලට පුළුවන් එහෙම කියලා ඇඩ් කරගන්න. එතකොට ChatGPT එකෙන්ම අවශ්‍ය ෆොටෝ මේ ජෙනරේට් කරලා හදලා දෙනවා. අපිට හොය දාන්න දෙයක් නැහැ. හරි දැන් ඔන්න මගේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. අපි බලමු කොහොම රිසල්ට් එකක් එයිද කියලා. මේ ChatGPT එකේ දවසට ඉමේජ් 3ක් විතර ෆ්‍රී ජෙනරේට් කරගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද රිසල්ට් එක කියලා. ඔන්න බලන්න. ගොඩක් ලස්සන thumbnail එකක් නිර්මාණය වෙලා තියෙනවා. මේකේ මට අර උඩින් පෙන්නන දකුණු පැත්තේ Canva PS කියලා තියෙන. අන්නේ ස්ටිකර් දෙක අයින් කරගන්න ඕනේ. මොකද මම ChatGPT එකෙන් හදපු හින්දා. මොකද මම ChatGPT එකෙන් හදපු හින්දා Canva එකෙන් නෙවෙයි නේද ඒ හින්දා මම ඒ දෙක අයින් කරගන්නවා. ඒකත් අර විදිහටම normal විදියට සිංහලෙන්ම ටයිප් කරනවා. මේ Canva PS කියලා තියෙන ඒ වයින් කරලා ChatGPT කියලා හදලා දෙන්න කියලා. දවසට ඉමේජ් 3ක් විතර හදාගන්න පුළුවන් හින්දා එහෙම වැරද්දක් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේ ඒ වැරදිතෙන් කියලා නිවැරදි විදියට හදාගන්න. හරි අපි බලමු මේ ඊළඟට ජෙනරේට් වෙන්නේ මොන වගේ ඉමේජ් එකක්ද කියලා. ජෙනරේට් වෙන්න ටික වෙලාවක් යනවා. බලමු රිසල්ට් එක Canva PS කියන එක අයින් කරලා අපිට ChatGPT දාලා හදලා දෙයිද කියලා. මේ thumbnail එකම තමයි මම මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්නේ. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සන thumbnail එකක්ද කියලා. ඔන්න බලන්න අර අයින් කරන්න කියපේ වයින් වෙලා ChatGPT කියලා ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන thumbnail හදාගන්න. ඔයාලට ෆොටෝ එඩිට් කර දාගන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට මේ ෆොටෝ එක ජෙනරේට් වුණාට පස්සේ ෆොටෝ එක ඉමේජ් එක ක්ලික් කරගෙන ඉඳලා ඩවුන්ලෝඩ් කියලා තියෙන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. අනිවාර්යෙන් එහෙම වැදගත් වුණා නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.